හරිද? රිවිෂන් එකේ මේ විදි පරමාණුකයේ පාඩම ඉවරයි. කතා කරලා ඉවරයි. ඊට පස්සේ චාලක රසායනික ගේස් විදිහක සාකච්ඡා කරනවා. චාලක රසායනික ඉවරයි. ඊට පස්සේ චාලක රසායන තව චූට්ටක් තියෙනවා. ඒ චූට්ට ඉස්සරහට ගන්න. ගණන් හදන ගැටලුවක් එන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අද පටන් ගන්න විද්‍යුත් රසායන. මේ විද්‍යුත් රසායනේ දවස් 3ක් වගේ යනකොට ඉවරයි. හඳයි තව දවස් 2ක් යනකොට ගණන් හදලා ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ඊළඟට මම කරන්නේ කර්මාන්ත. රිවිෂන් එකේ කර්මාන්ත කරන්නේ. කර්මාන්ත කරයි කියන්නේ තියරි ළමයින්ට නම් සමතුලිතතාවනේ යන්නේ. සමතුලිතතාවත් ඉවර වෙයි අප්‍රේල්වේදී. අප්‍රේල්වේදී සිලබස් එක ඔක්කොම ඉවරයි තියරි ළමයින්ට. එතකොට කර්මාන්ත ඉවර වෙනවා මේ විදියට. ඊළඟ රිවිෂන් එක කරන්න තියෙන ඕගනිකුයි SPD රිවිෂන් එක සමතුලිතතාව නම් කරන්නේ නැහැ. කොහොම ළමයි ගන්න නිසා රිවිෂන් එකේ පාඩමක් විදියට කරන්නේ සමතුලිතතාව. ඕගනිකුයි SPD තමයි ඊළඟට තියෙන්නේ. ඒ ටිකත් ඒවා තියරිනේ. ඒවත් කෙටි මතක තියාගන්නත් එක්කම කරලා දෙන්න. ඒකට ඒක ලේසි. ඊළඟට අපි දැන් පටන් ගන්න හදන්නේ විද්‍යුත් රසායනයේ පාඩම. මාතෘකාව දාගන්න විද්‍යුත් රසායනය කියලා. මේ පාඩම පොතේ ලියලිය ගණන් හදාද කරන්න. හරිද? නිකන් ටියුට් එකක් දීලා විතරක් ඔක් කියවගෙන යන්නේ. මේ ගණන් හදාද පිළිවෙල. නිකන් තියරි මොකක්ම බැරි ළමයි ඒක කියන්නේ. 2026 ළමයින්වත් අල්ලගන්න පුළුවන් වෙන විදිහට කරා. හරිද? හරි. මාතෘකාව දාගන්නකො විද්‍යුත් රසායනය කියලා. විද්‍යුත් රසායනය. විද්‍යුත් රසායනය. මේ විද්‍යුත් රසායනය අපි කතා කරන්නේ ඔයාලා දන්නවනේ ශක්ති රසායනික ශක්තිය දන්නවා විද්‍යුත් ශක්තිය දන්නවා මේ රසායනික ශක්තිය විද්‍යුත් ශක්තියයි හුවමාරු වෙන එක තමයි මේ කතා කරන්න වැඩි. හරිද? දැන් රසායනික ශක්තියයි විද්‍යුත් ශක්තියයි හුවමාරුව ගැන තමයි මේ කතා කරන්නේ. හරිද? තරුවල්තා ලියා ගන්න බැලටි. විද්‍යුත් රසායනයේදී විද්‍යුත් රසායනයේදී විද්‍යුත් රසායනයේදී විද්‍යුතය නිපදවන විද්‍යුතය නිපදවන විද්‍යුතය නිපදවන රසායනික ප්‍රතික්‍රියා රසායනික ප්‍රතික්‍රියා රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව රසායනික ශක්තිය හා විද්‍යුත් ශක්තිය හුවමාරු වීම අධ්‍යයනය කරයි. හුවමාරු වීම අධ්‍යයනය කරයි. හුවමාරු වීම අධ්‍යයනය කරයි. හුවමාරු වීම අධ්‍යයනය කරයි. ඊළඟට අපි දැන් කතා කරන්න හදන කොටස මේක ධාරා විද්‍යුතේ හොඳට කතා කරන ෆිසික්ස් වල. හරිද? මේ ගණන් හදයි ෆිසික්ස් වල ඒ ටික මේව කරයි. ඉතින් මේක අපි මූලිකම ටික තමයි මේ කතා කරන්නේ ඊළඟ. හරිද? මාතෘකාව දාගන්නකො සන්නායකතාව කියලා රතු පාටින් දාගන්න සන්නායකතාව නේ. අකුරු සන්නායකතාව සන්නායකතාව. ඔයාලට ඕලෙවල් කාලේ තිබ්බා විද්‍යුත් ප්‍රතිරෝධය කියලා එකක්. හරිද? සන්නායකතාව මාතෘකාව ලියවට බලා ගන්නවා විද්‍යුත් ප්‍රතිරෝධය. මේ විද්‍යුත් ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? මොකකට හරි ප්‍රතිරෝධයක් කියන්නේ. ඒකට එරෙහිව දෙන බලයක්. ෆිසික්ස් වල නම් තිබ්බා විද්‍යුත් ප්‍රතිරෝධය බලයට තියෙන බල ප්‍රතිරෝධය නේ තිබ්බනේ. මේ විද්‍යුත් ප්‍රතිරෝධය කියන්නේ විද්‍යුතේ ගමන් කරන මොනක් හරි තැනකින් මේකට එරෙහිව දක්වන බාධාව. හරිද? ඒ කියන්නේ අපි හිතමු ඔන්න මෙන්න මේ වගේ සන්නායකයක් තියෙනවා. ඒකේ දිග මං සිම්පල් L කියලා දානවා. දිග සිම්පල් L. පරස්පර වර්ගඵලයේ කැපිටල් A කියලා දානවා. හරිද?
මොකක් හරි එකක මේකේ දිග වැඩි වෙනවා නම් මොකක්ද වෙන්නේ? ප්‍රතිරෝධය වැඩි. විද්‍යුත් ප්‍රතිරෝධයට මම දෙනවා අකුර කැපිටල් R කියලා. මේ ප්‍රතිරෝධය අනුලෝමව සමානුපාතික වෙනවා දිගට. හරිද? ඔයාලා දන්නෝ මෙහෙම ගන්නකො. මොකක් හරි වතුර බටයක් තියෙනවා. ඒ වතුර බටේ පොඩ්ඩක් පාගනවා හරි මිරිකනවා හරි. එතකොට මොකද්ද වෙන්නේ? ඒකේ වර්ගඵලය අඩු වෙනෝනේ. ඒ කියන්නේ ගමන් කරන්න තියෙන දුර. මේ වගේ දුරක් තියෙනවා නම් මේ වගේ ප්‍රමාණයක් තියෙනවා මේක අඩු වෙනවා. අඩු වුණාම මොකද්ද වෙන්නේ? වතුර යන ගමන් කරන වේගය ටුට්ටක් වැඩි වෙනෝනේ. අන්න ඒ වගේ. ඒකම නෙමෙයි උදාහරණ. ඒ වගේ මේකෙත් හරස්කඩ වර්ගඵලය අඩු වෙනෝන මේකේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රතිලෝමව සමානුපාතිකයි හරස්කඩ වර්ගඵලයට. මේ දෙකම එකතු කළා ලියනවා R අනුලෝමව සමානුපාතිකයි L යට A කියලා. මැත්ස් ළමයි නම් දන්නවා. අනුලෝම සමානුපාතික ලකුණ නැති කරන්න මොකද්ද දාන්නේ? සමාන ලකුණක් දාන්නේ. සමානුපාතික නියතයකුත් එක්ක මේකට දාන සමානුපාතික නියතය රෝ R සමානයි රෝ L යට A. මෙන්න මේක තමයි සමීකරණය. ෆිසික්ස් වල මේකේ ගණන් ඇති වෙන්න හදයි. හරිද? රෝ කියන එකේ සංකේත තමයි ප්‍රතිරෝධය නෙමෙයි ප්‍රතිරෝධකතාව. L කියන්නේ දිග. කැපිටල් A කියන්නේ පරස්පර වර්ගඵලය. හරිද? අන්තර්ගත දාලා ලියාගන්න. විද්‍යුත් ප්‍රතිරෝධය විද්‍යුත් ප්‍රතිරෝධය විද්‍යුත් ප්‍රතිරෝධය වරහන් ඇතුලේ කැපිටල් R ජනු ජනු විද්‍යුතය ගමන් කිරීමට ඇති බාධාවයි. විද්‍යුතය ගමන් කිරීමට ඇති බාධාවයි. ෆිසික්ස් වල මේවා දාලා ගණන් හදයි. මම ලියලා මේකත් ඇඳලා මේ ටිකත් ලියලා මේ ටික දාගන්න. කෙමිස්ට්‍රි වල මේක ගණන් හදන්න. ඉක්මනට ලියා ගන්නකො. හරි. අපි දැන් මේක ඒකක බලන්න හදන්නේ. මේ බලන්නකො. මේකේ ප්‍රතිරෝධය මයිනස් එකකේ. ඕම් කියන එකකේ. එන්න මේ තමයි සංකේතය. හරිද? රෝනේ තියෙන්නේ. රෝ දෙව්වා. දිග මයින එකකේ මොකක්ද? මීටරනේ. දිග මයින එකකේ මීටරනේ. මේ පාඩම 13 වෙනි පාඩම.
හරිද? දිගමයින් ඒකකේ මීටරනේ. ඒ කියන්නේ හරස්වර වර්ගඵලය. වර්ගඵලය මොකද්ද? මීටර් වර්ගය. එතකොට රෝ වල ඒකකය එනවා. මීටර් මීටර් වගේ එකක් කැපෙනවා. රෝ වල ඒකකය එනවා. රෝ සමානයි ඕම් මීටර්. ඕම් මීටර් වලින් තමයි රෝ වල ඒකකය වෙන්නේ. යටින් තරුවක් දාලා ලියාගන්න. ප්‍රතිරෝධය මනින්නේ. ප්‍රතිරෝධය මනින්නේ. ප්‍රතිරෝධය මනින්නේ. ඕම් ඒකකේනි. ඕම් ඕම් ඒකකේනි. ඕම් ඒකකේනි. කියලා මේ ටික වෙනකන් දාන්න. ඕම් වලින් තමයි ප්‍රතිරෝධය මනින්නේ. ඔය ටික ලියාගන්න. මෙන්න මේකේ අපි ගත්ත නේද R සමානයි රෝ L යට A කියලා. සන්නායකතාව කියන්නේ මොකද්ද? සන්නායකතාව කියන්නේ මොකක් හරි යන එක. යන එක නේද? ප්‍රතිරෝධය කියන්නේ සන්නායකතාව කියන මොකක් හරි ෆිසික්ස් වලින් කියන්නම්කෝ. මොකක් හරි වස්තුවක් යනවා. මේ පැත්තට යනවා. ඒකට විරුද්ධව නේද ඝර්ෂණය තියෙන්නේ. කියන්නේ ඒක පිටිපස්සට. අනේ ඝර්ෂණය තියෙනවා මගේ. විද්‍යුතය සන්නායනය කරනකොට ඊට ඇතිවන බාධාව තමයි ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධයවනේ R. මම සන්නායකතාවට දෙනවා කැපිටල් G කියලා. කැපිටල් G කියලා කියන අනක සංකේතය. හරිද? G කියන්නේ 1 යට R. ඒ කියන්නේ ප්‍රතිරෝධය මොකද්ද? පරස්පරය. පරස්පරය කියන්නේ G සමානයි R කියන්නේ රෝ L උඩ එනේ. දැන් ඒක මේකේ මේ සමීකරණයම අනිත් උඩ යටම කරා. හරිද? මේකේ අන්තරුවක් දාලා ලියා ගන්න. ප්‍රතිරෝධයේ පරස්පරය. ප්‍රතිරෝධයේ පරස්පරය. ප්‍රතිරෝධයේ පරස්පරය. ප්‍රතිරෝධයේ පරස්පරය. සන්නායකතාවයි. සන්නායකතාවයි. G සමානයි 1 යට R කියලා දාලා මේකක් දාගන්න.
මේ ටික ෆිසික්ස් වල හොඳට කියලා දෙයි. මේක අපිට ගණන් හදන්න නෑ. අර විදුලි රසායන කියන මූලික හැඳින්වීම ගන්න තමයි තියෙන්නේ. හරිද? මේකේ දැන් රෝ තියෙනවනේ. එක යට රෝ වලට උපදිනවා K. ඒක සන්නායනතාව. හරිද? මේක තේරුම් නැත්නම් එච්චර ලොකුවට ගණන් ගන්න එපා. මේක කෙමිස්ට්‍රි වල ප්‍රශ්න අහන්නේ නෑ මේ. හරිද? මූලික හැඳින්වීමක් විතරයි කරන්නේ. ඒක කරන්නේ නැතොත් මේක يعني කම්ප්ලීට් නැති වෙනවා. එතකොට එක යට රෝනේ A. එතකොට G සමානයි ලියන්න පුළුවන් මොකද්ද? එක යට K A L මෙන්න මේකත් දාගන්න. අර එක දාගන්න එක යට රෝ සමානයි K කියලා දාලම මේක දාගන්න. ඊළඟට යටින් තරුවක් දාලා ලියාගන්න. සන්නායනතාව හා ප්‍රතිරෝධකතාව. සන්නායනතාව හා ප්‍රතිරෝධකතාව. සන්නායනතාව හා ප්‍රතිරෝධකතාව. උෂ්ණත්වය අනුව වෙනස් වේ. උෂ්ණත්වය අනුව වෙනස් වේ. ඒක අපි කතා කරනවා ඊළඟට. උෂ්ණත්වය අනුව කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඊට පස්සේ මාතෘකාව දාගන්න. ද්‍රාවණ කියලා. ද්‍රාවණ. ද්‍රාවණ. ද්‍රාවණ ගත්තොත් ප්‍රධාන ආකාර තුනයි. හොඳට අහන් ඉන්න එක මේක නියමට තේරෙයි. හරිද? ද්‍රාවණ ප්‍රධාන ආකාර තුනයි. පළවෙනි එක තමයි ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. නම ලොකු වුණාට ලේසි. ආදයක් නැහැ. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. ඊළඟ එක තමයි දුබල විද්‍යුත් විච්ඡේදය. දුබල විද්‍යුත් විච්ඡේදය. තුන්වෙනි එක තමයි පරිවාරක. 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 මේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදය කියන්නේ මේකට අයිති වෙන්නේ ප්‍රබල අම්ල, ප්‍රබල බෂ්ම, අම්ල බෂ්ම. මේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදය ඇවිල්ලා කෙලින්ම අයන වලට කැඩෙනවා. ඒ කියන්නේ පූර්ණ ලෙස අයන වලට විඝටනය වෙනවා. ඒ කියන්නේ NaCl, HCl, NaOH කොහොමද අයන වලට කැඩෙන්නේ? Na+ ධන Cl- එහෙම H+ ධන Cl- අන්න පූර්ණ ලෙස අයනීකරණය වෙනවා. එයාලා කවුද? ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. මේ දුබල විද්‍යුත් විච්ඡේදය කියන්නේ පූර්ණ ලෙස නෙමෙයි. භාගිකව. එතකොට කවුද? දුබල අම්ල, දුබල භෂ්ම. ඒ කවුද? මේක අම්ල භෂ්ම සමතුලිතතාවට ආව මේ අම්ලවල අම්ල දුබල අම්ල දුබල භෂ්ම වල අර විඝටනයේ මේක තියෙනවා. විඝටනය කතා කරන්නේ. හරිද? ඒ CH3 COOH ඊට පස්සේ NH3 මේකටම H2O අයිති වෙනවා. තේරුණාද? මේක අයන වලට විඝටනය වෙන විදිහ මම පොඩ්ඩක් පෙන්නන්නම්. H2O එක්ක CH3 COO- යන H3O+. ඒක පූර්ණ නෙමෙයි. භාගිකව. මේක පූර්ණම. මං කරා නේද? ප්‍රතිවර්ත විඝටනයක් ප්‍රතිවර්ත විඝටන කරන්නේ. කරාද? කරා. හරිද? NH3ත් එහෙමයි. මේ පරිවාර කියන්නේ මොනවද? දැන් මෙයාලා මේ අයන හැදුවා. මෙතනින් මේ+ අයන දෙක හැදුවා. මෙන්න පරිවාර කියන්නේ මෙයාලට අයන හදන්න බෑ.
ඕගනික් කරලා තිබ්බ හොඳම එක්කෙනෙක්. එහෙම ආයෙත් හදන්න අමාරු එක්කෙනා. කවුද? බෙන්සීන්. අන්න බෙන්සීන් වගේ ඒවා. විද්‍යුත් පරිවාරක. ඊට පස්සේ භූමි තෙල්. අන්නේ කට්ටියත් අයිති වෙනවා. කරුවක් දාලා ලියා ගන්න. ද්‍රාවණ කියලා මාතෘකාව දාගත්තනේ. ලියන්න. ද්‍රාවණ, ද්‍රාවණ, ද්‍රාවණ. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය, දුබල විද්‍යුත් විච්ඡේදය. හා විද්‍යුත් අවිච්ඡේද්‍ය. අවිච්ඡේද්‍ය. විද්‍යුත් අවිච්ඡේද්‍ය. වරහන් ඇතුලේ පරිවාරක. වරහන් ඇතුලේ පරිවාරක. පරිවාරක ලෙස වර්ග කරයි. ලෙස වර්ග කරයි. වර්ග කරයි. පළවෙනි අනුමාතෘකාව. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. විච්ඡේදය. ඉස්සරහින් ඉරක් ගහලා ලියා ගන්න. ද්‍රාවණයකදී 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 පූර්ණව පූර්ණව අයනීකරණය වන අයනීකරණය වන අයනීකරණය වන ප්‍රබල අම්ල තමා ප්‍රබල භෂ්ම වේ. ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණය වන ප්‍රබල අම්ල කමා ප්‍රබල භෂ්ම වේ. උදාහරණ NaCl, HCl, NaOH. ඔන්න ඔය ටික. ඒක අයන වලට කැඩෙන එකත් ඕනනම් දාගන්න. හරිද? NaCl, HCl, NaOH. ඊළඟට අංක 2. දුබල විච්ඡේද්‍ය. දුබල විද්‍යුත් ඡේද්‍ය. දුබල විද්‍යුත් විච්ඡේද්‍ය. ඒක මොකද්ද? පූර්ණවද? නෑ. භාගිකව එතනින් යටින් දාගන්න. ජලීය ද්‍රාවණයේදී ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වන ද්‍රව්‍ය. භාගිකව අයනීකරණය වන ද්‍රව්‍ය. උදාහරණ CH3COO, NaOH, NaOH නෑ, NH3, H2O, H2O. ඒකේ ඕනනම් අර අයනීකරණය වෙන දාන්න අවශ්‍ය නැහැ. ඊළඟට පරිවාරක. අංක 3 පරිවාරක. අංක 3 පරිවාර. යටින් ඉරක් ගහලා ලියා ගන්න. ජලීය මාධ්‍යයේ ජලීය මාධ්‍යයේ අයන සෑදිය නොහැකි ද්‍රව්‍ය. අයන හදන්න බැරි කට්ටිය. උදාහරණ කියලා දාගන්න බෙන්සීන්, භූමි තෙල්. භූමි තෙල්. බෙන්සීන්, භූමි තෙල්. ඔන්න ඔය කට්ටිය තමයි. මේ ටික දැන් බලා ගන්නකො. තුනයි පළවෙනි එක ප්‍රබල විද්‍යුත් විච්ඡේද, ඊළඟ දුබල විද්‍යුත් විච්ඡේද,
ඊළඟ එක පරිවාහන. හරිද? ඊට පස්සේ මාතෘකාව දාගන්න. ද්‍රාවණයක ද්‍රාවණයක සන්නායකතාවට බලපාන සාධක. සන්නායකතාවට බලපාන සාධක. ඕනේ ද්‍රාවණයක් තියෙනවා. බලන්න මෙන්න මෙහෙම ද්‍රාවණයක් තියෙනවා. මොකද්ද මේ සන්නායකතාව කියන්නේ? ඒකේ ගමන් කරන්නනේ. ඒක හරහා ගමන් කරන්නේ. මෙන්න මේ සන්නායකතාවට බලපාන ප්‍රධානම සාධකය තමයි මේකේ මේ ද්‍රාව්‍ය ස්වභාවය. මේකෙ දිය වෙලා තියෙන්නේ මොන විදියටද? හොඳට දිය වෙලාද? එහෙම නැත්නම් භාගිකව දිය වෙලා තියෙන්නේ. අන්න ඒක බලපාන. ඊළඟට මේ ද්‍රාව්‍යයේ සාන්ද්‍රණය බලපානු. ද්‍රාව්‍ය සාන්ද්‍රණය. ඊළඟ සාධකය තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය. මෙන්න මේ සාධක තුන තමයි ද්‍රාවණයක සන්නායකතාවට බලපාන්නේ. හරිද? කරුවක් දාලා ලියා ගන්න. ද්‍රාවණයක 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 සන්නායකතාව කෙරෙහි සන්නායකතාව කෙරෙහි සන්නායකතාව කෙරෙහි ද්‍රාව්‍යයේ ස්වභාවය. ද්‍රාව්‍යයේ කියන්නේ මං කියවන ද්‍රාවණයකදී ද්‍රාව්‍ය ධන ද්‍රාවකය එකතු වෙලා කියලා. ද්‍රාව්‍යයේ ස්වභාවය. කම ද්‍රාව්‍යයේ සාන්ද්‍රණය. කම ද්‍රාව්‍යයේ සාන්ද්‍රණය. ද්‍රාව්‍යයේ සාන්ද්‍රණය. ද්‍රාව්‍යයේ සාන්ද්‍රණය. හා උෂ්ණත්වය බලපායි. හා උෂ්ණත්වය බලපායි. මේ බලන්නකො ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. කවුද ප්‍රබල විද්‍යුත් විච්ඡේද? NaCl වගේ ඒවානේ. ඒවා කොහොමද විකටණය වෙන්නේ? Na+ ධන Cl-. මෙන්න මෙයාලගේ අයන පූර්ණ ලෙස නේද විඝටනය වුනේ. මෙන්න මේ පූර්ණ ලෙස මෙයාලා විඝටනය වෙච්ච නිසා ප්‍රබල විද්‍යුත් විච්ඡේදය වලින් විද්‍යුතය ගමන් කරනවා. හරිද? ඒ කියන්නේ ද්‍රාවණයක දිය කරාට පස්සේ ඊට පස්සේ මෙයාලා ඝන කරොත් මොකද්ද වෙන්නේ? ඝන අවස්ථාවටපත් වෙනවා. කියන්නේ මේක ද්‍රාවණයක දිය කරලා තිබ්බේ. මේක ඝනයකට ගන්න. ඝන වුණාම මොකද්ද වෙන්නේ? මේ මේ අයනනේ. මෙන්න මේ අයන වලට කියනවා අපි සචල අයන කියලා. සචල අයන. සචල අයන. මෙන්න මේ සචල අයන ඝන කරාම නෑනේ. එතකොට මෙයා ඝන වුණා විද්‍යුතය සන්නයනය කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදවල ද්‍රාවන අවස්ථාවේ විද්‍යුතය සන්නයනය කරනවා. ඝන කරාම විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. ඊළඟට මේ සන්නායකතාවට මේ දීපු එකේ දී වෙච්ච කෙන ද්‍රාව්‍ය ස්වභාවය බැලුවා. ඊළඟට සාන්ද්‍රණයත් බලපානවා. සාන්ද්‍රණය අඩු වුණොත් සන්නායකතාවත් අඩුයි. ඇයි ඒතොර අයන නෑනේ. හරිද? සාන්ද්‍රණය
අඩු වුණොත් සන්නායකතාවත් අඩුයි. සාන්ද්‍රණය වැඩි වුණොත් සන්නායකතාවත් වැඩි. දෙක එතකොට මොන සමානුපාතිකද? අනුලෝම සමානුපාතිකයි. ඊළඟට උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වුණොත් සන්නායකතාවත් වැඩි. උෂ්ණත්වය අඩු වුණොත් සන්නායකතාවත් අඩු වෙනවා. ඔන්න ඔය ටික තමයි මූලිකම ටික. තව එකක් තියෙනවා. අපි ওই ටික ලියාගමු. තරුවක් දාලා ලියාගන්න. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය. ජලීය මාධ්‍යයේ. ජලීය මාධ්‍යයේ. ජලීය මාධ්‍යයේ. පූර්ණව. 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 අයන බවට පත්වන නිසා. අයන බවට පත්වන නිසා. විද්‍යුතය ගමන් කරයි. විද්‍යුතය ගමන් කරයි. එතනමයි. නමුත් නමුත් මේවා ඝන අවස්ථාවේ ඝන අවස්ථාවේ සචල අයන නැති නිසා. සචල අයන නැති නිසා විද්‍යුතය සන්නායනය නොකරයි. ඝන අවස්ථාවේ සචල අයන නොමැති නිසා විද්‍යුතය සන්නායනය නොකරයි. ඊළඟ තරු ලකුණ. සන්නායකතාවට සන්නායකතාවට සාන්ද්‍රණියත බලපායි. සාන්ද්‍රණය අඩුවන විට සන්නායකතාව අඩුවේ. සන්නායකතාව අඩුවේ. ඊළඟ තරු ලකුණ. ද්‍රාවණවල උෂ්ණත්වය වැඩි වන විට ද්‍රාවණවල උෂ්ණත්වය වැඩි වන විට උෂ්ණත්වය වැඩි වන විට සන්නායකතාව වැඩි වේ. සන්නායකතාව වැඩි වේ. ඊළඟට මේ බලන්නකො. ඔන්න අයන තියෙනවා. අයන ඕනේ නැහැ. නිකන් ළමයි දෙන්නෙක් ගන්නකො. මහත ළමයෙකුයි පොඩි හෙට්ටු ළමයෙකුයි. මහත ළමයට ගමන් මහත ළමයට දුවන්න කිව්වොත් ඒ ළමයා දුවන්නේ කොහමද? ඒ ළමයා දුවන වේගය අඩුයි නේද? එතකොට කෙටි ළමයෙක් ගත්තොත් ඒ ළමයට සාමාන්‍යයෙන් ඉක්මනට දුවා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අයන විශාල වෙනකොටයි අයන කුඩා වෙනකොටයි ඒ අයන මේ ද්‍රාවණ වල ගමන් කරන වේග වෙනස් වෙනවා. ලොකු අයනේ ගමන් කරන වේගෙ අඩුයි. චූටි එක්කෙනා වේගෙන් යනවා. හරිද? තරුවක් දාලා ලියාගන්න. අයනවල ප්‍රමාණය අයනවල ප්‍රමාණය විශාල වන විට
අයනවල ප්‍රමාණය විශාල වන විට ඒවා ද්‍රාවණවලදී ඇතිවන වේග අඩුවේ. සෝරි. අයනවල ප්‍රමාණය විශාල වන විට ඒවා ද්‍රාවණවල ඇතිවන වේග අඩුවේ. වේග අඩුවේ. ඇතිවන වේග අඩුවේ. මම ආපහු මතක් කරන්නම්. ද්‍රාවණ ප්‍රබල විද්‍යුත් විච්ඡේදය වුණොත් හොඳට සන්නායකතාවක් තියෙනවා. සාන්ද්‍රණය වැඩි වෙනකොට සන්නායකතාවක් වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වෙනවා. හරි නේද? ඒ ටික ඉවරයි දැන්. ඊළඟට අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝඩ ගැන. මේ ඉලෙක්ට්‍රෝඩ කියන එක මේවා දෙකක් විතර ලියනකොට තේරෙයි. හොඳටම මුල් ටික ටිකක් තේරෙන්නේ නැහැ වගේ පෙනේ. මේ ඉලෙක්ට්‍රෝඩ වල කරන්නේ ඉලෙක්ට්‍රෝඩයක් සමතුලිත කරනවා. සමතුලිත කිරීමේදී කරන්නේ බීකරයක් වගේ ගන්න. මේ බීකරයට අපි හිතමු සිංක් කූරක් බැස්සුවා කියලා. බැස්සුවා සිංක් කූරක්. හරිද? සිංක් කූරක් බස්සලා එකට දානු ද්‍රාවණයක්. මේ දාන්නේ මොන දැම්මේ සිංක් කූරක්. හරිද? දාන්නේ සිංක් 2+ ද්‍රාවණයක්. ZnSO4 හරි මොකක් හරි සිංක් 2+ දෙන ද්‍රාවණයක් දාන්නේ. ඒ දාපු එකෙන්ම තමයි ද්‍රාවණය දාන්නේ. මේකේ සාමාන්‍යයෙන් අපි කොහොම හරි හදලා 1 mol ලියමු තුනටම හදනවා. හරිද? එතකොට මේකෙදි මේ සිංක් කූර තියෙනනේ. සිංක් සොලිඩ් එකක්නේ. අන්න එයාපත් වෙනවා. සිංක් 2+ වලට AQ. කොහොමද ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කළා. ඒ වෙන අවස්ථාව මොකද? ඔක්සිකරණයක්. ඊට පස්සේ මේ සිංක් 2+ තියෙනනේ. අන්න එයාට මේ ඉලෙක්ට්‍රෝන පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන එයාලා අරගෙන මෙයා සිංක් සොලිඩ් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව මේ බලන්නකො මෙයා එළියට ගැලවෙනවා. මෙයා ආපහු හැදෙනවා. මෙන්න මේ දෙක එකට එකතු වෙලා වෙන අවස්ථාවක් එනවා සමතුලිත වෙන. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව ආපස්සටත් වෙනවා. ඉදිරි දිශාවටත් වෙනවා. ප්‍රතික්‍රියාව දෙදිශාවටම වෙනවා. අන්න මේ අවස්ථාවට කියනවා සමතුලිත අවස්ථාවක් කියලා. සිංක් මොකද්ද කරන්නේ? සිංක් තාඩුව කරේ ඉලෙක්ට්‍රෝන මුදා හැරලා ඔන්න මෙයා දෙනවා ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා. ගැලවි සිංක් 2+ බවට පත් වුණා. සිංක් 2+ එයාලා මේ ඉලෙක්ට්‍රෝන අරගෙන සිංක් බවට පත් වෙනවා. තේරුණාද? ඔන්න ඔය අවස්ථාවට කියනවා සමතුලිතයි කියලා. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් ඉලෙක්ට්‍රෝඩයක් සමතුලිතව තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ මේකට කියනවා මේ ඉලෙක්ට්‍රෝඩයක්නේ. මේක සම්මත තත්ත්ව තමයි පාවිච්චි කරන්නේ. ඒතර මේකට කියනවා සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය කියලා. සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය. මේ වගේ ඉලෙක්ට්‍රෝඩ අපි කීපයක් කතා කරනවා. ඊට පස්සේ මේවා ගණන් හදන්න තියෙනවා. මාතෘකාව දාගන්න. සමතුලිතතාවයේ පවතින ඉලෙක්ට්‍රෝඩ. සමතුලිතතාවයේ පවතින ඉලෙක්ට්‍රෝඩ. සමතුලිතතාවයේ පවතින ඉලෙක්ට්‍රෝඩ. මාතෘකාව දාගන්න. සම්මත සිංක් ඉලෙක්ට්‍රෝඩය. සම්මත සිංක් ZN ඉලෙක්ට්‍රෝඩය කියලා මේ රූප විතරක් ඇඳගන්න. රූප ඇඳලා මේ ටික ලියන්න යන්න එපා.
රූප විතරක් ඇඳලා ටිකක් සිං 2+1යි මෝල්ඩියම් 3 ටික දාගන්න. ලියාගත්තනේ. කරුවක් දාලා ලියාගන්න. think ලෝහය. Zn ලෝහය. Zn2+. Zn2+ ජලීය ද්‍රාවණය තුළ ජලීය ද්‍රාවණය තුළ අර්ධ වශයෙන් ගිල්වා ඇති විට අර්ධ වශයෙන් ගිල්වා ඇති විට ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන මුදා හරිමින් ඉලෙක්ට්‍රෝන මුදා හරිමින් ඉලෙක්ට්‍රෝන මුදා හරිමින් Zn2+ අයන සාදමින් Zn2+ අයන සාදමින් Zn2+ අයන සාදමින් Zn2+ AQ සාදයි Zn2+ AQ සාදයි සාදයි කියන මේ පළවෙනි ප්‍රතික්‍රියාව විතරක් ලියාගන්න. පළවෙනි එක විතරක් ලියාගන්න. ඊළඟ තරු ලකුණ. එවිට එවිට නිදහස් වූ නිදහස් වූ ඉලෙක්ට්‍රෝන ලෝහ පෘෂ්ඨය මත රැඳේ. එවිට කාලයකදී කාලයකදී එවිට කාලයකදී ලෝහය මත ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් ඇතිවේ. ලෝහය මත ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් ඇතිවේ. අතිරික්තයක් ඇතිවේ.
ඊළඟ තර ලකුණ. සමහර Zn2+ අයන. සමහර Zn2+ අයන ලෝහ පෘෂ්ඨයෙන් ලෝහ පෘෂ්ඨයෙන් මේ ලෝහ පෘෂ්ඨයෙන් ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන 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 ලබාගෙන Zn solid ලෙස Zn solid ලෙස තැන්පත් වේ Zn solid ලෙස තැන්පත් වේ. ඊළඟට දෙවනි ප්‍රතික්‍රියාව මේක විතරක් ලියාගන්න. මේක විතරයි. ඊළඟ තර ලකුණ. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවී ඒවායේ ශීඝ්‍රතා සමාන වී ගතික සමතුලිතතාවට එළඹේ කියලා මේකත් දාගන්න. මේ අන්තිම එක. මේකේ සම්මත අංකණය කියලා එකක් තියෙනවා. ඒක දැන් තේරෙන්නේ නැති ඒ මොකක්ද කියලා. ඉස්සෙල්ලා ඊට පස්සේ තව දවසකට විතර පස්සේ ඔක්කොම එකතු කරලා ලියනවා. අන්න එතකොට තේරෙයි මේ මොකක්ද කියලා. ඉතින් යටින් දාගන්න සම්මත අංකණය. මේක අංක කරනවා. සම්මත අංකණය. එක ලියන්නේ. Zn2+ ලිව්වා. AQ සාන්ද්‍රණය 1 mol dm. ඒ ටික දානවා. ඒක දාලා මෙතන ඩොට් ඉරි ගන්නත් පුළුවන් ඩොට්කුයි ඩොට් දෙකක් තියෙනවා. තියලා Zn solid මෙහෙම ලියනවා. මේ ඇයි ලිව්වේ කියන එක තේරෙයි තව දවසකින් දෙවනි දවසේ. හරිද? සම්මත අංකණය කියලා මේකත් දාගන්න. ඊළඟ මාතෘකාව දාගන්න. මේ ඉලෙක්ට්‍රෝඩ තමයි කතා කරන්නේ. දැන් වායු ඉලෙක්ට්‍රෝඩයක් අපි බලමු. දාගන්න සම්මත ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය. ක්ලෝරින් කියන්නේ මොකද්ද? වායුවක්. සම්මත ක්ලෝරින් ඉලෙක්ට්‍රෝනේ නෙමෙයි ඉලෙක්ට්‍රෝඩය. මේකටත් වාචන බීකරයක් වගේ ගන්න ටිකක් ලොකු එකක්. ටුට්ටක් ලොකු. අර එකක් තියෙන එකක් ගන්න. මේකට වායු එකතු කරගන්න පුළුවන් පොඩි මේකක් තමයි. පොඩි තියෙනවා මේකක්.
හරිද? මේකේ මේ හරහා පොඩි කූරක් තියෙනවා. මේ ගන්නේ ප්ලැටිනම් තහඩුවක්. එහෙම කළා මේකට දානො ද්‍රාවණයක්. මේ ද්‍රාවණේ තියෙන්නේ ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩයක්නේ. කලින් එකේ සිංක් දැම්මනම් සිංක් 2+ තිබ්බේ. ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩයක් නිසා Cl වල තියෙන මොකද්ද? Cl නේ. අන්න Cl ආයනේ තියෙන 1MOL කියන තුන තමයි දාන්නේ. ඊට පස්සේ මේකේ දෙන්න ඕනේ Cl2 වායු. දැන් Cl2 නිකන් දෙන්න බෑනේ. ඉස්සරහන සිංක් එකේ නම් කූරක් බැස්සුවා. මේ කූර එහෙම බෑනේ. ක්ලෝරින් කියන්නේ වායුවක්නේ. ක්ලෝරින් වායුව දෙනවා. ඒ දෙන්නේ සම්මත තත්ත්වයට. කියන්නේ 1 ATM වලින්. 1 ATM වලින් තමයි දෙන්නේ. ඊට පස්සේ මේක පාවිච්චි කරන ටිකක් තියෙනවා 1 ATM. ඊට පස්සේ 298 කෙල්වින්. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මේ ප්ලැටිනම් තහඩුවක්නේ මං කිව්වේ මේකේ දානවා කියලා. මේ ප්ලැටිනම් තහඩුවේ දාන්නේ නිකන් නෙමෙයි. Cl2 වායුව අධිශෝෂණය කරලා. තමයි මේකට කියන්නේ. Cl2 වායුව අධිශෝෂණය වූ අධිශෝෂණය වූ ප්ලැටිනම් Pt තහඩුව. Cl2 වායුව අධිශෝෂණය වූ ප්ලැටිනම් තහඩුව. ඕක පොඩ්ඩක් ඇඳ ගන්නකො. ඔය විදිහටම. මේක පාඩම හරි ලේසි මේකේ. මේ පාඩම හරි ලේසි. මේකේ මේ MCQ තියෙනවා තුනකට ආසන්න වෙන්න. එසේ ප්‍රශ්නයක් කොහොමත් එනවා. ඊට පස්සේ සමහර අවුරුදු ස්ට්‍රක්චර්ඩ් කැලි අවිලා තියෙනවා. හරි එතනින් දාගන්න. සම්මත තත්ත්ව. සම්මත තත්ත්ව මොකද්ද? ATM Cl2 ඊළඟට 298යි කෙල්වින්. 298යි කෙල්වින් උෂ්ණත්වය. මෙන්න මේ ටික තමයි සම්මත තත්ත්ව. මේකෙදිත් මේ Cl2යි Cl-2 අතර සමතුලිතයක් ඇති වෙනවා. මොකද්ද සමතුලිතය? Cl2 මොකද්ද වෙන්නේ? Cl2 වායුව ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන 2 Cl -Aq බවට පත් වෙනවා. මෙන්න මේක දිගටම වෙනවා. කියන්නේ මෙයාලා මේ පැත්තට යනවා. මෙයාලා මේ පැත්ත වෙනවා. අන්න ඕක වෙනවා. ඔන්න ඕක තමයි මේකේ සමතුලිතය. ඊළඟට මේක ඊළඟ එක තියෙනවා. අපි ලියන්නේ සම්මත අංකනේ. සම්මත අංකනේ ලියමුකෝ. මේක වායු වල සම්මත අංකනේ ලියනකොට මේකේ පාවිච්චි කරලා පැටලෙන්නම්නේ.
මේකත් ලියනවා. ප්ලැටිනම් තියෙන්නේ සොලිඩ් එකක් විදියටනේ. ප්ලැටිනම් සොලිඩ් එක දාලා ක්‍රමාවක් දාලා Cl2 ගෑස් දාන මොන පීඩනයේද? භෞතික අවස්ථාවක් දාන තත්ත්වයක් දෙනවා. 1 atm වලින්. මේ දැන් 1 atm ඊළඟට ඒක හැදෙන්නේ කියන පොඩි ඊරක් ගැහුවා. ලිව්වා Cl A Q එකයි MOL DM ඍණ 3. අන්න ඕක තමයි සම්මත අංකණය. ඔන්න ඕකත් දාගන්න. සම්මත අංකණය. සම්මත අංකණෙත් දාගන්න. හරි. යටින් තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාන්න ඕනේ. මාතෘකාව දාගන්න. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය. ඒකත් අර වගේම තමයි. ගත්ත බීකරයක්. දැම්ම වායු එකතු කරගන්න පුළුවන් අර වගේ එකක්. එකතු කරන්න වායු දාන්න පුළුවන්. කූරක් දැම්මා. පැටින්නම් කූරා ද්‍රාවණයක් දැම්මා. එතකොට හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයක් නම් මෙතනින් දෙන වායු H2 H2 දෙනවා. එහෙනම් Cl2 දාලා Cl තිබ්බනම් මෙතන කවුද H වෙලා ඉන්නේ? H+ එකයි MOL DM ඍණ 3. මේ පැටිනම් තහඩුව. හරිද? සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය කියලා දාලා ඕක ඇඳ ගන්නකො. ඒකේ වෙන සමතුලිතේ. හා සමතුලිත මොකද්ද? H2 ගෑස් මේක එකයි atm. ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන අර මේක ඇඳ ගන්නකො. ඉලෙක්ට්‍රෝන අරගන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරන ඕනේ H2. කවුද? 2H+ AQ බවටපත් වෙනවා. මේ සමතුලිතේ. සම්මතංකනේ තර වගේම තමයි අරකේ මාරු කරලා ලියන එක තමයි තියෙන්නේ. මේක දාගන්න. ඔය ඉලෙක්ට්‍රෝඩ එක ආකාරයක්. තව එකක් තියෙනවා. එකක් දැන් කතා කරන ඉලෙක්ට්‍රෝඩ දෙකක්. ඒ ටික කතා කරාම හරි.
හරි. තරුවක් දා ලියා ගන්න. මේ සියල්ල මේ සියල්ල සරල ඉලෙක්ට්‍රෝඩයි. සරල ඉලෙක්ට්‍රෝඩයි. සරල ඉලෙක්ට්‍රෝඩයි. මේවායේ මේවායේ නිරපේක්ෂව නිරපේක්ෂව විභවය මැනිය නොහැක. විභවය මැනිය නොහැක. විභවය මැනිය නොහැක. නිරපේක්ෂව මනින්න බෑ කියන්නේ. තව කවුරු හරි එක්කෙනෙක් ඉන්න ඕනේ නේද? ඒ කියන්නේ යාට අදාළව තනියෙන් බලන්න බෑ කියන එකනේ. එහෙන් බලන්න නම් තව කෙනෙක් ඉන්න ඕනේ. නිරපේක්ෂව මැනිය නොහැක. මාතෘකාව දාගන්න. ඉලෙක්ට්‍රෝඩ විභවය. ඉලෙක්ට්‍රෝඩ විභවය. ඉලෙක්ට්‍රෝන නෙමෙයි ඉලෙක්ට්‍රෝඩ විභවය. ඉලෙක්ට්‍රෝඩ විභවය. ඉලෙක්ට්‍රෝඩ විභවය. මේ බලා ගන්නකො. මේ ඉලෙක්ට්‍රෝඩ මනින්නේ ඉලෙක්ට්‍රෝඩ විභවයමයිනේ මේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර. මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් ගන්න. මෙන්න මේ දෙකේ විභවය තියෙනවනේ. මේ විභව වෙනස තමයි ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා කියන්නේ. හරුවක් දාලා ලියා ගන්න. මේ ගණනක් හදනවා. හරුවක් දාලා ලියා. ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර සමතුලිතතාවක් ඇති විට සමතුලිතතාවක් ඇති විට එම ඉලෙක්ට්‍රෝඩ දෙක අතර එම ඉලෙක්ට්‍රෝඩ දෙක අතර ඇති වෙනස ලෙස සරලව ගනි. ලෙස සරලව ගනි. සරලව ගනි. මාතෘකාව දාගන්න. ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය මැනීම. ඉලෙක්ට්‍රෝඩයක විභවය මැනීම. ඉලෙක්ට්‍රෝඩයක විභවය මැනීම. විභවය මැනීම. මේ විභවය මයිනේ සාපේක්ෂවද නිරපේක්ෂවද? මොකක්ද හරි එකකට සාපේක්ෂවනේ. මේ සාපේක්ෂව ඉලෙක්ට්‍රෝඩ විභවය මයිනේ. අපි මොකක් හරි මනින්න ඕනේ ඉලෙක්ට්‍රෝඩේ ගන්න. හරිද? ඒ අරගෙන තව සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩෙත් ගන්නවා. ඔන්න හයිඩ්‍රජන් එකට සාපේක්ෂව තමයි ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්නේ. අපි ගමුකෝ ගන්න ඕන එක මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩ කියලා. ඔන්න මැග්නීසියම් කූරක් දැම්මා. ද්‍රාවණය මොකද්ද දාන්නේ? Mg2+ ද්‍රාවණි. මේ මැග්නීසියම් කූර දානු ද්‍රාවණි Mg2+ එකයි MOLDM කියන තුනේ. හරිද? ඊට පස්සේ ඒකට සාපේක්ෂවම ඉන්නේ. එහෙනම් ගන්න මොකද්ද? හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ මෙන්න මෙහෙම. මේකේ දාපු ද්‍රාවණය මොකක්ද?
H plus H plus AQ. හරිද? මේකේ H2 වායු දෙනවා. එකයි ATM වලින්. ඊට පස්සේ මෙන්න මේකේ ඉලෙක්ට්‍රෝඩ වල මේ කෑලි තියෙනවනේ. ප්ලැටිනම් තාඩුවෙන් ආපු ටික. මෙන්න මේ දෙක අතර තමයි විභවයමයි වෝල්ට් මීටරේ සම්බන්ධ කරනවා. වෝල්ට් මීටරෙත් දැම්මා. මේ කම්බිය ප්ලැටිනම් කම්බිය. මේ දාලා විතරක් මදි. මේ අයන ගමන් කරවන්නත් ඕන. මේ දෙකම එකම මට්ටමට ගන්න. ටික ලස්සනයි. හරිද? අයන ගමන් කරනක චුට්ටක් ඒකේ තියෙන ප්‍රයෝජන වෙන කතා කරන්න. ඒකට දාන මේ වගේ නිකන් දෙක සම්බන්ධ කරපු කූරක් වගේ එකක්. මෙයාට කියනවා ලවණ සේතුව කියලා. ලවණ මොකද්ද නම? නම් කරන්න එනවා. ලවණ සේතුව. ලවණ සේතුව. මේකට දාන්නේ KCl වගේ ද්‍රව මේක කියන්නේ මේ බටයක් වගේ දාලා ඒක ඇතුළ පුරවනු. KCl ඒ නෝට්‍රි වතේව ටිකක් තියෙනවා. මෙන්න මේ විදියට ඉලෙක්ට්‍රෝඩ දෙක සෙට් කරනවා. සෙට් කරාට පස්සේ සමතුලිතතා ඇති වෙනවා. මොකද්ද වෙන්නේ? මැග්නීසියම් 2+ AQ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන මැග්නීසියම් සොලිඩ් වෙනවා. ඊට පස්සේ H+ වල ඒකෙත් වෙනවා. 2H+ ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන H2 වායුව වෙනවා. ඒ කියන්නේ මේ දෙපැත්තටම වෙනවනේ. සමතුලිතය කියන්නේ. මොනවද දෙකම මෙවි වෙවි තියෙනවා. අන්න ඔන්න ඔය අවස්ථාවේ විභවය මනිනවා. සමතුලිත වුණාම. වෝල්ට් මීටරේ දැම්ම ඒකට. වෝල්ට් මීටරේ කියන්නේ අග්‍ර දෙකට කම්බි දෙකක් මේ වගේ සෙට් කරනවා. හරි ලේසි. ඔතෝමා දාන්න පුළුවන්. මේම හදලා. මේක විභවයමයි. විභවය මනින්නේ කාට සාපේක්ෂවද? හයිඩ්‍රජන් වලට සාපේක්ෂව. ඒකට මැග්නීසියම් වල විභවය එනවා. තේරුණාද? තරුවක් දාලා ලියා ගන්න. දෙන ලද ඉලෙක්ට්‍රෝඩයක විභවය මැනීමට සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය හා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය හා සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය හා මැන ගැනීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කළ යුතුය. එහෙම ලියලා මේ රූපේ විතරක් දාගන්නකෝ. මේ දෙක ලියන්න එපා. රූපේ විතරක් දාගන්න.
නැන්ද නේද? කරුවක් දාලා ලියාගන්න. හරි අඩු පාඩු ඉක්මනට සම්පූර්ණ කරගන්න. විනාඩියක් දෙන්න තව. හරි තරුවක් දාලා ලියාගන්න. ද්‍රාවණ දෙක ද්‍රාවණ දෙක ලවණ සේතුවක් මගින් සම්බන්ධ කළ යුතුය. සම්බන්ධ කළ යුතුය. සම්බන්ධ කළ යුතුය. එවිට ඉලෙක්ට්‍රෝඩ දෙකෙහි
පහත සමතුලිතතා ඇතිවේ. පහත සමතුලිතතා ඇතිවේ කියලා මේ දෙක දාගන්න. පහත සමතුලිතතා ඇතිවේ. හරි නේද මේ දෙක ලිව්වනේ? ලිව්වනේ. ලියාගන්න තරුවක් දාලා. හයිඩ්‍රජන් වලට වඩා මැග්නීසියම් ලෝහයට අයන බවට පත්වීමේ හැකියාව ඇත. මේ නිසා මේ නිසා Mg2+ ඇලයිරක් මැග්නීසියම්. මේ නිසා Mg2+ ඇලයිරක් Mg සමතුලිතය 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 H+ ඇලයිරක් H2 සමතුලිතයට වඩා දකුණු දිශාවට බර වේ. Mg2+ ඇලයිරක් Mg සමතුලිතය H+ ඇලයිරක් H2 සමතුලිතයට වඩා දකුණු දිශාවට බර වේ. දකුණට බර වේ. දකුණු දිශාවට බර වේ. එම නිසා Pt තහඩුවට වඩා ප්ලැටිනම් තහඩුවට වඩා මැග්නීසියම් මත ඉලෙක්ට්‍රෝන රැස්වේ. ඉලෙක්ට්‍රෝඩ දෙක මත ආරෝපණ ප්‍රමාණයේ වෙනසක් ඇතිවන අතර එය යොදා ගනිමින් වෝල්ට්මීටරය ආධාරයෙන් විභව අන්තරය මැනගත හැක. විභව අන්තරයම ඉන්නවා වෝල්ට්මීටරේ. තව මල්ටිමීටරේ පාවිච්චි කරන්නත් පුළුවන්.
මීටරයෝ බෑ. ඊළඟ තරු ලකුණ. මෙලෙස මැනගත් විභවය. මෙලෙස මැනගත් විභවය mg2 සැලයිරක් mg. මේක mg2 සැලයිරක් mg. ජන පද්ධතියේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස හැඳින්වේ. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස හැඳින්වේ. වරහන් ඇතුලේ E නෝට් එකට දෙන සංකේතය E නෝට්. E නෝට් ලෙස හැඳින්වේ. ලෙස හැඳින්වේ. ඊට පස්සේ මාතෘකාව දාගන්න. ඔය ඉලෙක්ට්‍රෝඩ අපි දැන් කතා කරා. සිංක් එක කතා කරා. හයිඩ්‍රජන්, ක්ලෝරින් ඒ ටිකනේ කතා කරේ. දැන් ඊළඟට මාතෘකාව දාගන්න. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ. රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ. මොනවද රිඩොක්ස් කියලා කතා කරේ? ප්‍රධාන වශයෙන් ආකාර ප්‍රතික්‍රියාකාර දෙකක් වුණා. මොකද්ද? ඔක්සිකරණයයි ඔක්සිහරණයයි. එහෙනම් මේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ වල ඔක්සිකරණය වෙන එකකුයි ඔක්සිහරණය වෙන එකකුයි දෙකකුයි තියෙනවා. එහෙම තියලා මේකට දාන ද්‍රාවණයක්. ඔන්න එක ඉලෙක්ට්‍රෝඩයක් කතා කරන්න හදන. හොඳම උදාහරණය තමයි Fe2+ Fe3+. මේකට දාන ද්‍රාවණේ Fe2+ උයි Fe3+ උයි දෙකම තියෙන එකක් දාන්න. ද්‍රාවණය. ද්‍රාවණය දැම්මා. මේ ද්‍රාවණයට නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් දාන්න. දාන්නේ පැටිනම්, පැලේඩියම් වගේ නිෂ්ක්‍රීය ලෝහයක්. නිෂ්ක්‍රීය ලෝහමය ඉලෙක්ට්‍රෝඩයක්. හරිද? දාලා ඊය පොඩ්ඩක් වහපු එකක් වගේ තමයි දාන්නේ. එහෙම ඉතර ඕනේ. නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් දානවා. දාලා ඉවර වෙලා Fe2+ Fe3+ දානවා. ඒ කියන්නේ මේක රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩයක්. කරුවක් දාලා ලියා ගන්න. මෙහිදී අඳින්න ඕනේ නැහැ. පස්සේ අඳිමු. මෙහිදී ඔක්සිකරණය හා ඔක්සිහරණය වන ප්‍රභේද දෙකම ද්‍රාවණය තුළ තිබිය යුතුය. බාහිර පරිපථය සමග විද්‍යුත් සම්බන්ධයක් ඇති කිරීමට
විද්‍යුත් සම්බන්ධයක් ඇති කිරීමට ප්ලැටිනම් PP කම්බියක් භාවිත වේ. PP කම්බියක් භාවිත වේ. භාවිත වේ. මාතෘකාව දාගන්න. ඒකේ මනු මාතෘකාව P2+ එලයිරක් Fe3+ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩය. එම කියලා දාලා ඕක ඇඳගන්න. හරි. ඊළඟට මාතෘකාව දාගන්න. ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ. මේකේ ප්‍රධාන ඉලෙක්ට්‍රෝඩ දෙකක් තියෙනවා. ලෝහ ද්‍රව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ. මාතෘකාව. ඒකේ අනු මාතෘකාව දාගන්න. සම්මත කැලමල් ඉලෙක්ට්‍රෝඩ. කැලමල් ඉලෙක්ට්‍රෝඩය. මේක අඳින්න තියෙනවා. මේක අඳින්න පුළුවන් වෙන්න ඕනේ. අඳින කෙසේ වෙතත් දීප එකක් නම් කරන්න හරි පුළුවන් වෙන්න ඕනේ. අඳින්න ඉතින් ඔක අහන්නේ නැහැ මේක අඳින්න කියලා. ඒ වුණාට මේකේ කොටස් නම් කරන්න මේක වෙන ක්‍රියාකාරීත්වය හොඳට දැනගෙන ඉන්න ඕනේ. මේක නිකන් චුට්ටක් වෙනස්. නෙත් ඉලෙක්ට්‍රෝඩ වගේ නෙමෙයි. මෙන්න මෙහෙම නලේ තියෙන යට. බලා ගන්න කොහොමද මං අදින විදිහ. මම නලේ යට තියෙනවා. මේකේ චූටි අර ටැප් තියෙන. අන්නේ ටැප් වගේ එකක් තියෙනවා මෙතන. හරිද? මෙන්න මේකට ගන්නේ රසදිය. ඒ කියන්නේ HG. මේකේ පතුලෙම HG රසදිය තියෙනවා. රසදිය. ඒක ද්‍රවණය ඉතින් කොහොමද? HG. රසදියටම දැම්මා. මේ ද්‍රාවණය මේකට අරගෙන මෙන්න මේකට ද්‍රාවණයක් ගන්න. මේ ද්‍රාවණය තමයි KCl. KCl ද්‍රාවණයක්. මේක සම්ප්‍රයුක්ත කරලා තමයි ගන්නෙ. මේක අරගෙන මේක ඔක්කොම පුරවනවා. ඔන්න KCl වලින් පුරවනවා.
මේක රසදිය වලට චුට්ටක් උඩින් අපි උඩට යන්න එක නැති වෙන්න මෙන්න මේකේ පොඩි පාල්ප් එකක් දානවා. ඒකට කියනවා කැලමල් පාස්පය කියලා. කැලමල් පාප්පි. කැලමල් පාප්පි. ඊට පස්සේ මේකට ප්ලැටිනම් කූරක් දානවා. බලන්නකෝ. ප්ලැටිනම් කූරක් අරගෙන ඒක යට දානවා. මොන ප්ලැටිනම් කූර කියන ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ කියලා. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ. ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩයක් එහෙම දැම්මා. දැන් KCl මේක හැමතැනම පැතිරෙනවනේ. තාමනේ පුරාම තියෙනවා. මේකෙත් තියෙනවා. මෙන්න මේ චූටි තැනට කියනක වහලා තියෙන්නේ. නැත්නම් එළියට යන්න ඕනේ. කියනවා වෙන්කරණය කියලා. වෙන්කරණය. වෙන්කරණය. මේ ඉලෙක්ට්‍රෝඩ දෙකක් සෙට් කරනකොට මේ ප්ලැටිනම් තහඩුව හරහා මේ කොනට තමයි වෝල්ට් මීටරේ වයර් එක දාලා සෙට් කරන්නේ. මෙන්න මේකේ ප්‍රතික්‍රියාව තුට්ටක් විශේෂයි. මේකේ HgCl එකතු වෙලා HgCl2 හැදෙනවා. එනවද? එනවද? හරිද? හරි. Hg2Cl2 හැදෙනවා. Hg2Cl2 එයා සොලිඩ් එකක්. එයා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන 2යි Hg ලික්විඩ් එකයි ධන 2යි Cl මයිනස් AQ එකයි හදනවා. අන්න ඕක තමයි මේක ප්‍රතික්‍රියාව. මේක මතක තියාගන්න කටපාඩම් කරගත්තත් කමන්නේ. හරිද? සම්මත කැලමල ඉලෙක්ට්‍රෝඩ කියලා දැම්මනේ. මෙන්න මේක ඇඳලා හරියට ඇඳලා මේ ප්‍රතික්‍රියාව කියලා මේකක් දාගන්න. ඒක ලියාගන්න.
හරියට ඇඳ ගන්න. හරිනේ. හරි. මේක සම්මතංකනේ දාගන්න. PL මයිනස් AQ එකයි M මෝල්ඩියෙන්. මෙයා එකයි M මෝල්ඩියෙන් දැන් ගන්න. හරිද? ඊට පස්සේ ඉරක් ගැහුවා. උඩේ ඉරක් ගහම Hg2Cl2. එයා සොලිඩ්. හරිද? ඊට පස්සේ පොඩි ක්‍රමාවක් දෙන්න. Hg මොනක තමයි සම්මත අංකණය. සම්මත අංකණය කියලා දාලා මේක ලියා. සම්මත අංකණය කියන්නේ අපි නිකන් නමක් දානවා වගේ. අන්න ඒ වගේ. මේක මේ ඉලෙක්ට්‍රෝඩ දෙක කතා කරාම ලබන ප්‍රතිපීඩන මේ ගණන් හදන්නයි. විද්‍යුත් විච්ඡේදන ටික. එතනින් එහාට ඔක්කොම ගණන්. මම මකනවා මේක. හරි. කරුවක් දාලා ලියාගන්න යටි. මෙහි ප්ලැටිනම් කම්බිය PT කම්බිය යොදා ඇත්තේ බාහිර පරිපථය සමග විද්‍යුත් සම්බන්ධයක් ඇති කිරීමටයි.
හරි. ඊළඟ ඉලෙක්ට්‍රෝඩ මේ ලෝහ ද්‍රාවකයේ පළවෙනි එක කැලමල්. දෙවෙනි එක සිල්වර් කුරෙන් දාගන්න. සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය දාගන්න. සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය. සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය. ඒක කලින් එක වගේ නෙමෙයි. මේ බලන්නකෝ. මෙන්න මෙහෙම. මේ පොඩි භාජනයක් ගන්න එක හදා. යට චූටි සිදුරක් වගේ තියලා මේ සිදුර මේකට කියන්නේ ද්‍රව සංදිය. ද්‍රව සංදිය. මේකට දාන්නේ මැටි ක්වාට් වගේ ඒවා. ටුට්ටක් චූටි බිඳුවක් වගේ. යන තියෙන තරවණු. මේකටත් අර වගේම දානු ද්‍රාවණි. කවුද? KCl. KCl ද්‍රාවණි. KCl ද්‍රාවණි දාලා සිල්වර් කියන්නේ කවුද? Ag නේ. Ag සංකේතය Ag නේ. මේකේ සිල්වර් කම්බියක් දාලා පොඩි මේ වගේ තහඩුවක් දානවා. හරිද? මේ Ag කම්බියක්. Ag කම්බිය. දැන් මේ පල්ලෙහා KCl එක්කනේ තියෙන්නේ. අන්න ඒක නිසා මෙන්න මේ පල්ලෙහාට දාන ටික මේක දාන ටික Ag ලෝහය මේ කම්බියනේ. Ag ලෝහය මත ආලේප කරනවා. ආලේපිත AgCl ලවණේ දාන්න. Ag ලෝහය මත ආලේපිත AgCl ලවණේ. කියන්නේ AgCl දාලා Agත් එක්ක දාන්න. Agත් හඩුව දාන්න. එතකොට මෙන්න මේකේ මේකයි මේ කම්බියයි වෝට් මීටරයට සෙට් කරන්න ගන්නේ. මේක වෙන සමතුලිතෙත් AgCl සොලිඩ් එකනේ තියෙන්නේ. එයා ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. මම ලියන්න මදින් මෙතන. මම මේ පැත්තෙන් ලියන්නම්කෝ. AgCl තියෙනවා. එයා ඉලෙක්ට්‍රෝනයක් ගන්න. අරගෙන මම යටින් Ag සොලිඩ් එකයි Cl AQ එකයි හැදෙන්නේ. ඔන්න ඕක තමයි ඔතන වෙන්නේ. මේක ඇඳලා සමතුලිතය කියලා දාලා මේක දාගන්නකෝ. මේ ටික තමයි මම කරන්නේ. මේ ටික කරාම ඇති අපිට ඊළඟ දවසේ ගණන් තියෙන්නේ. මේ ගණන් මේ ටික හොඳට බලා ගන්නවා මේ තියරි ටික. මෙතන. මේ මෙතන තමයි ද්‍රව සංදිය තියෙන එක මැටි හරි පාට්. ඒකට දාන්නේ පාට් කියලා තියෙනවා මේ. තන්නේ මැටි වගේ එකක්. පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා බලන්නකෝ ක්වාට්ස් කියන්නේ මොකක්ද කියලා. මැටි නම් අපි දන්නෝනේ. මේක සීල් වෙන්න ඕනේ මෙතනින් එහාට පස්සේ. දැන් මේ චූටි සිදුර වැහෙන්නනේ දෙන්නේ. ක්වාට්ස් කියන්නේ නිකන් අර හිතෙනවා නිකන් මැටිව නෙමෙයි. ටිකක් හයිය ගල් වගේ ඒ වගේ જાතියක් වෙන්න කියලා.
එතන අංකණය කියලා. AG solid සම්මත අංකණය කියලා මේක දාන්න. AgCl solid ඉරක් Cl minus AQ එකයි MOL DM එයා කැපිටල් M කියලා දැම්ම එක. පේපරේ අර එක පේපර් ක්ලාස් එකේ ස්ට්‍රක්චර්ඩ් ඇන්ඩ් එසේ එක සාකච්ඡා කරන්නේ. මම පේපරේ දාන ගෲප් එකට. ඊට උදේට දාන්න. හරිද? හරිනේ. මතකද? ඕකේ බලන්නකෝ අපි යන්න මෙන්න මේ වගේ එකක් දැම්මා. දෙක අතර. ඒකට නම දුන්න මොකද්ද? ලවණ සේතුව කියලා. ඇයි ලවණ සේතුවක් දැම්මේ? අන්නේ ලවණ සේතුව ගැන අපි කතා කරන්න හදන්නේ. මාතෘකාව දාගන්න. ලවණ සේතුව. ලවණ සේතුව. මේ ලවණ සේතුවක් හදන්න KCl, KNO3 ඊට පස්සේ NHOCl වගේ ඒවා තමයි ගන්න. මේක කාර්යයක් තියෙනවා. බලමු. කරුවක් දැල්ලියා ගන්න. ලවණ සේතුව තුල KCl, KNO3, NHOCl වැනි අයනික ද්‍රව්‍ය යොදා ගන්න. අයනික ද්‍රව්‍ය යොදා ගනි. KCl, KNO3, NHOCl වැනි අයනික ද්‍රව්‍ය යොදා ගනි. වැනි අයනික ද්‍රව්‍ය යොදා ගනි. යොදා ගනි. ඒක කාර්ය කියලා දාන්න. කාර්ය කියලා ප්‍රධාන කාර්යයන් අපි තුනයි කතා කරන්නේ. පළවෙනි එක තමයි මේ කෝෂවල ඉලෙක්ට්‍රෝඩවල විද්‍යුත් උදාසීනතාව රැක ගන්නවා. ඊට පස්සේ මේ පරිපථය සම්පූර්ණ කරන්න ගන්නවා. මේක අයන ගමන් කරනෝනේ. මේක අපි ඉස්සරහට කතා කරනවා. මේ අයන ගමන් කරන වේගය වැඩි කරන්න. අන්න ඔය ටික තමයි කාර්යයන්. කාර්ය කියලා දාලා කාර්ය වලින් අඩු කරන කාර්ය දෙකක්වත් මතක තියෙන්න ඕනේ. පළවෙනි එක අංක 1 කෝෂය තුල එක් ඉලෙක්ට්‍රෝඩයේ කෝෂය තුල එක් ඉලෙක්ට්‍රෝඩයේ විද්‍යුත් උදාසීනතාව රැක ගැනීමට විද්‍යුත් උදාසීනතාව රැක ගැනීමට අංක 2 කෝෂය තුල එක් ඉලෙක්ට්‍රෝඩයේ විද්‍යුත් උදාසීනතාව රැක ගැනීමට අංක 2 කෝෂයේ පරිපථය සම්පූර්ණ කර ගැනීමට කෝෂයේ පරිපථය සම්පූර්ණ කර ගැනීමට කෝෂයේ පරිපථය සම්පූර්ණ කර ගැනීමට අංක 3 අයන සංචරණය වේගවත් කර ගැනීමට අයන සංචරණය වේගවත් කර ගැනීමට
හරි ඊළඟ දවසේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය කතා කරන්නම් මේකේ ওই තියරි ටික හොඳට බලන්න. කියලා ලකුණු 10කට ආසන්න ලකුණු ගන්න. එකපාර කරන එක තේරුමක් නෑ. අර මේ ටික ඕනෙමයි. හරිද?